ඔයාලා ෆිල්ම් එකක් බලනකොට හැරි නැත්තම් යාළුවෝ එක්ක කතා කර කර ඉන්නකොට හැරි කන්න ආසම දේ මොකද්ද? ලංකාවේ අපිට නම් ඉතින් රටකජු කියන්නේ නැතුවම බැරි දෙයක් නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට මේව කන්නේ නිකම්ම කටට රසට එහෙමත් නැත්තම් බයිට් එකට විතරයි. ඒත් පොඩ්ඩක් හිතන්න. ඔබ අද ඉඳන් හරියටම සති දෙකක් යනකම් දවසට රටකජු අහුරක් බැගින් කෑවොත් ඔබේ මොළයට ඇත්තටම මොකද වෙන්නේ? මේක නිකම්ම ඇත જાතියක් නෙවි. මේක ඔබේ මොළයට ගහන සුපර් චාර්ජ් එකක්. අද අපි බලමු සති දෙකකින් ඔබේ මොළේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙන ඒ අපූර්ව විදිහ ගැන. පළවෙනි දවස් 3-4 ගැන කිව්වොත් ඔයාගේ මොළේ තියෙන අර කම්මැලි, අලස ගතිය නැටි වෙලා යනව ඔයාටම තේරෙයි. ගොඩක් වෙලාවට දවල් වෙද්දී අපිට හිතන දේවල් අමතක වෙනවා, වැඩවලට අවධානය දෙන්න අමාරු වෙනවා. මේකට කියන්නේ බ්‍රේන් ෆොග් කියලා. රටකජු වල තියෙනවා මොළයට අත්‍යවශ්‍යම කරන හොඳ තෙල්, හෙල්දි ෆැට්ස් සහ විටමින් E. මේවා කෙලින්ම ගිහින් මොළේ සෛල අලුත් කරනවා. ඉතින් දවස් 3ක් යද්දී ඔයාට මාරම ප්‍රබෝධයක් එක්ක වැඩ කරන්න පුළුවන් ගැම්මක් දැනෙන්න පටන් ගනීවි. පළවෙනි සතිය අවසන් වෙද්දී ඔයාගේ මතක ශක්තිය සහ එක වැඩකට අවධානය දීමේ හැකියාව ફોකස් පුදුම විදිහට වැඩි වෙනවා. මේකට හේතුව තමයි රටකජු වල තියෙන නියසින් හෙවත් විටමින් B3 සහ රෙස්වෙරට්‍රෝල් කියන විශේෂ සංයෝගය. මේ සංයෝග වලින් කරන්නේ මොළයට යන ලේ ගමනාගමනය ඉතාමත් වේගවත් කරන එකයි. හරියට නිකම් මොළේ පාරවල් ටික ට්‍රැෆික් නැතුව ලස්සනට සුද්ධ කළා වගේ වැඩක්. ඉතින් පාඩම් කරන ළමයෙක්ට හරි ඔෆිස් එකේ ලොකු වැඩක් කරන කෙනෙක්ට හරි මේකෙන් මාරම වාසියක් ලැබෙනවා. සති දෙකක් ගත වෙද්දි තමයි ලොකුම වෙනස වෙන්නේ. ඒක ඔයාගේ මූඩ් එකට එහෙමත් නැත්නම් මානසික මට්ටමට කරන බලපෑම. රටකජු වල තියෙන ඇමයිනෝ ආම්ල වලින් මොළේ සෙරටෝනින් කියන සතුට ගේන රසායනය නිපදවීම වැඩි කරනවා. ඉතින් සති දෙකක් යද්දි ඔයාට නිකම්ම දැනේ වෙනදාට වඩා ඔයාගේ තරහ යන ගතිය අඩු වෙලා, මානසික ආත්තිය අඩු වෙලා හරිම සැහැල්ලුවෙන් ඉන්නවා කියලා. හැබැයි යාළුවනේ මේ ඔක්කොම වාසි ලැබෙන්නේ ඔයා මේක හරියට කෑවොත් විතරයි. කඩින් ගන්න තෙලේ බෙදුපු ලුණු කඳු පිටින් දාපු රටකජු වලින් මේ වාසි ලැබෙන්නේ නැහැ. හොඳම විදිහ තමයි ලුණු දාන්නේ නැතුව නිකම්ම කබලේ බෙදුපු රටකජු හරි තම්බපු රටකජු හරි කණ එක. ඒ වගේම අහුරක් කිව්වේ අහුරකටයි. මේක රසයි කියලා ග්‍රෑම් 500ක් විතර කෑවොත් නම් බඩේ තෙල් තමයි වැඩි වෙන්නේ. අනිත් වැදගත්ම දේ තමයි ඔයාට රටකජු ඇලර්ජික් නම් මේක දිහා බලන්නවත් එපා. ඉතින් ලොකු ගණන් දීලා විටමින් පෙති බොනවාට වඩා අදම මේ රටකජු චැලෙන්ජ් එක පටන් අරන් ඔයාගේ මොළය අප්ග්‍රේඩ් කරගන්න ඔයා ලෑස්තිද? මේ වගේ කෑම බීම වලින් අපේ ඇඟට කරන පුදුම හිතන මැජික් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න. රටකජු කන්න ආස ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. නිරෝගීව බුද්ධිමත්ව ඉන්න. ජය වේවා.